food review with Fit Geek. යාළුවනේ අද ඔයාලා මේ එකතු වෙන්නේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. මේ පළවෙනි වීඩියෝ එකේදී අපි review කරන්න යන්නේ ලංකාවේ තියෙන ඔයාලා දැනටමත් දන්නේ නැති මොකද්ද මම review කරන්න කියලා. ලංකාවේ තියෙන ප්‍රසිද්ධ set yogurt නැත්නම් normal yogurts කීපයක් අරගෙන තමයි සම්පූර්ණව මට කවර් කරන්න බැරි වුණා. නමුත් ප්‍රසිද්ධ yogurt හැම එකක්ම වගේ මේ මිනිසුන්ට මේ වෙලාවේ තියෙනවා. මම කියන්නම් මොනවද මම මේ රිවිව් එකට පාවිච්චි කරන යෝගට් වර්ග කියලා. පළවෙනි එක මේ තමයි පැලවත්ත යෝගට් එක. පැලවත්ත සෙට් යෝගට් එක. ඊට පස්සේ කොත්මලේ සෙට් යෝගට් එක. ඊට පස්සේ රිච් ලයිෆ් සෙට් යෝගට් එක. ඊට පස්සේ CIC එකෙන් ගහන සෙට් යෝගට් එක. ඊට පස්සේ නිව් ඩේල් සෙට් යෝගට් එක. මේ කැන්ක එකෙන් තමයි කරන්නේ. ඒ වගේම තමයි අබේවල එකෙන් ගහන සෙට් යෝගට් එක. ඊට පස්සේ ගොඩක් ජනප්‍රිය හයිලන්ඩ් එකෙන් ගහන සෙට් යෝගට් එක. ඉතින් මේ සෙට් යෝගට්ස් වර්ග මේ වෙනකොට මං ගාව තියෙනවා 1 2 3 4 5 6 7යි. හරිද? මේ යෝගට්ස් ටික මම රස බලලා මේකේ හැම දෙයක්ම මේ වෙනකොට ඔයාලට පේනවා ඇති. මේ සටහන් කරගෙන තියෙන්නේ. ඉතින් මම විටින් විට මගේ මේ සටහන් දිහත් මම අවධානය යොමු කරනවා. ඒකට හේතුව මේ සටහන් වල වැදගත් කරුණු ඔයාලා වෙනුවෙන් සවිස්තරාත්මකව සාරාංශයක් විදිහට එකතු කරගෙන තියෙන නිසා. ඉතින් වැඩි විස්තර ඕනේ නැහැ. අපි මේ රිවිව් වීඩියෝ එකට යන්න. මේක ගොඩාක් වෙලාවට මේ මම කරන රිවිව්ස් ගොඩක් යුනික් වෙයි. ඒ අවශ්‍ය තොරතුරු විතරක් මේ යුනික් වීඩියෝ සීරීස් එකෙන් නැත්නම් මේ ෆුඩ් රිවිව් channel එකෙන් ඔයාලට ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා තාම මේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. මම හිතනවා ගොඩක් හොඳ දේවල් ටිකක් ඉදිරියේදී ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න මේ channel එක හරහා. ඉතින් දැම්ම follow එකක් දාලා subscribe කරලා එකතු වෙන්න. ඉතින් යාළුවනේ පළවෙනියෙන්ම මම සරලවම මේ වගේ තියෙන prices compare කරා. ඇත්තටම ගත්තොත් මේ පැලවත්ය, කොත්මලේ, rich life, CIC, new dale, අබේවිල, highland කියන මේ yogurt හැම එකකම price එක maximum retail price එක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් වෙනවා. නමුත් ඇත්තටම මගේ අත්දැකීමෙන්ම සමහර වෙලාවට ඔයා යෝගට් 10ක් ගන්නවා නම් 5ක් ගන්නවා නම් යෝගට් 3ක් ගන්නවා නම් ওই වගේ ඩිස්කවුන්ට්ස් හම්බ වෙනවා. මේ වගේ තියෙන මෙයාලගෙම තියෙන ඔය හයිලන්ඩ් අවුට්ලට් වලින් හරි මේ හයිලන්ඩ් කඩ වලින් හරි නැත්නම් මේ කට්ටියගේ තියෙන ස්ටෝර්ස් වලින් ගන්නවා නම් ඔයාලට ඩිස්කවුන්ට් හම්බ වෙනවා. නමුත් ඔයාලා ගිහිල්ලා මේ ෆුඩ් සිටි එකෙන් හරි සාමාන්‍ය කඩේකින් ගන්නවා නම් ගොඩක් වෙලාවට විශේෂයෙන් ෆුඩ් සිටි වලින් නැත්නම් කාගීල්ස් වලින් එහෙම ගත්තාම මේ එහෙම ඩිස්කවුන්ට් එකක් හම්බෙන්නේ නැහැ. එයාලා කියන ප්‍රොමෝෂන් සමහර වෙලාවට හම්බ වෙනවා. සමහර වෙලාවට ෂෙල් ලයිෆ් එක එක්ස්පයර් වෙන්න ෂෙල් ලයිෆ් එක අවසන් වෙන්න කාලයේදී වගේ ඩිස්කවුන්ට්ස් හම්බ වෙන අවස්ථා තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අර ඔයාලා බල්ක් පර්චේස් කරනවා නම් ගිහිල්ලා ගන්න වෙනම තැන් තියෙනවා. ඒකේ ඔයා 10ක් ගන්නකොට 15ක් ගන්නකොට සහ 5ක් ගන්නකොට එහෙම chance එකක් හම්බ වෙනවා. ඉතින් මමත් එහෙම තමයි ගන්නෙ. ඒක නිසා තමයි මම ඔයාලට කිව්වේ. ඒකට ඔයාලට රුපියල් 10ක් 15ක් වගේ හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක අර බල්ක් පර්චේස් කරන්න පුළුවන්. මේ සිංගල් යෝගට් එකක් ගන්නවා නම් ගොඩාක් දුරට මේ යෝගට් එකේ ගාන සාමාන්‍යයෙන් රුපියල් 70ක්. මේ හැම යෝගට් එකකම ගාන 70යි යාළුවනේ. ඊට පස්සේ බර හරිද? එකම ගාන එකම බර තියනවාද? මේ වගේ යාළුවනේ හැම එකක්ම බහුතරයක්ම බර එකයි. හැබැයි එක යෝගට් එකක් ඇරෙන්න. ඒක තමයි CIC යෝගට් එක. CIC යෝගට් එකේ අනිත් හැම යෝගට් එකක්ම ග්‍රෑම් 80ක් දෙනකොට CIC යෝගට් එකේ ග්‍රෑම් 75ක් තමයි දෙන්නේ. මේකේ මම ඔයාලට පෙන්නන්න. ඔව් මේ ගහලා දෙන්නේ ග්‍රෑම් 75ක් තමයි දෙන්නේ. 5ක් තමයි දෙන්නේ. අනිත් හැම යෝගට් එකම ග්‍රෑම් 80ක් තියෙනවා. හරිද? පැකේජින් අතින් බලනකොට පැකේජින් අතින් මේ හැම යෝගට් එකක්ම වගේ එක වගේ. ඒ වගේම මේ නිව් ඩේල් සහ කොත්මල යෝගට් එකේ මේ දාලා තියෙන මේ කප් එක ටිකක් වෙනස්, ටිකක් ක්වොලිටි වගේ තියෙනවා. මේවා සාමාන්‍ය බේසික් යෝගට් කප්ස් විදියට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ෂෙල් ලයිෆ් එක. විශේෂයෙන්ම එක්ස්පයර් ඩේට් එක, මැනුෆැක්චර් ඩේට් එකේ ඉඳන් එක්ස්පයර් ඩේට් එකට කොච්චර දවසක් මේක කල් තියාගන්න පුළුවන්ද? අපි මේකේදී ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකේදී කතා කරමු මොන වගේ දේවල්ද ප්‍රිසර්වටිව්ස් පාවිච්චි කරන්නේ මේකේ ෂෙල් ලයිෆ් එක වැඩි කරන්න. ඒකට මොන වගේ දේවල් පාවිච්චි කරනවද පාවිච්චි කරන්නේ නැද්ද කියලා අපි ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකේදී යන්න. ඊට කලින් අපි මේ කතා කරමු නිකන් සාමාන්‍ය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ මැනුෆැක්චර් ඩේට් එකයි එක්ස්පයර් ඩේට් එකයි අතර මේ දින කීයක් තියෙනවද මේක යෝගට් එක අවුලක් නැතුව තියාගන්න. මේක යාළුවනේ පැලවත්ත දින 29ක් ඒ වගේම කොත්මලේ දින 32ක්. හරිද? කොත්මලේ දින 32ක්. ඒකට හේතුව මම කියන්න කොත්මලේ යෝගට් එක ගොඩක් වෙලාවට ප්‍රිසර්වටිව්ස් පාවිච්චි කරනවා. ඒක නිසා වැඩි දින ගාණක් තියෙනවා. ඊට පස්සේ rich life එක දින 36ක්. හරිද? rich life එක දින 36ක්. ඊට පස්සේ CIC එක දින 29ක්. හරිද? සාමාන්‍යයෙන් generally ගොඩක් ඒවා දවස් 29ක් 30ක් වගේ තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට අර ප්‍රිසර්වටිව්ස් පාවිච්චි කරලා ෂෙල් ලයිෆ් එක වැඩි කරන්න දේවල් පාවිච්චි කරාට පස්සේ ආටිෆිෂල් දේවල් පාවිච්චි කරාට පස්සේ මේකේ ෂෙල් ලයිෆ් එක වැඩි කරගෙන තියෙනවා යාලා. ඒ වගේම තමයි මේ නිව් ඩේල් එක. හරිද? නිව් ඩේල් එක
දවස් 46ක්. අර නිව් ඩීල් එක දවස් 46ක් තියෙනවා. මේකේ මැනුෆැක්චර් ඩේට් එක ඉඳන් එක්ස්පයර් ඩේට් එක දක්වා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කාලය ගොඩක් වැඩි. හරි. ඒ වගේම මේ වෙල සෙට් යෝගට් එක දින 32ක්. හරිද? හැබැයි මේකේ තිබ්බ එක මේකක් තියෙනවා මම දන්නේ නැහැ හැම එකකම එක බැච් එකකින් බැච් එකට මේක වෙනස් වෙනවද කියලා. මේ හැම එකකම හැම යෝගට් එකකම මේ උඩ ලේබල් එකේ ගහලා තියෙනකොට මේ එක්ස්පයර් ඩේට්, ප්‍රයිස් එක, ඒ වගේම කල්නිකුත් වන දිනේ, නිෂ්පාදිත දිනය, කාණ්ඩ අංකය, බැච් නම්බර් එක මේ දේවල් ගහලා තියෙනකොට මෙන්න මේ අඹේ වෙල එකේ විතරක් ඒක මේ අස්සක මේ ඒක බලන්න අමාරුයි. හරිද? ඒක ටික වයසක කෙනෙක්ට එහෙම නම් ටිකක් හොයන්නත් අමාරුයි. එයාලා මේ පැත්ස් එකකින් මේ සයිඩ් එකේ print කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් මේ බැච් එකේ ඒක හේතුව නිසාද මට මේ ගත යෝගට් එක නිසාද කියලා. ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ගත යෝගට් එකේ මේ වගේ අඹේ වෙල යෝගට් එකේ ඉස්සරහින් මේ ඩීටේල්ස් ටික ගහලා තිබ්බද කියලා. නමුත් මම යෝගට් එක නම් මේ සයිඩ් එකෙන් තමයි ගහලා තියෙන්නේ මේ දැක්කද? ඒක ටිකක් හොයන්න අමාරුයි. ඒක ටිකක් අමාරුයි හොයන්න. මටත් ඒක ටික වෙලාවක් ගියා මේ මං හිතුවේ ගහලා නැහැ කියලා. හරිද මුලින්. ඒකට හේතුව මේ හැම යෝගට් එකකම යාලා මේ උඩින් පැහැදිලිව පේන්න ගහලා තියෙනවා. සමහර ඒ වගේ ඩිජිටල් print කරලා තියෙනවා. සමහරු මේක උඩ print කරලා තියෙනවා, පස්සේ print කරලා තියෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට ඔව් මේ අඹේ වෙලා ඇරෙන්න අනිත් හැම එකකම print කරලා තියෙනවා. අඹේ වෙලේක විතරක් මේ අස්සේ ගහලා තියෙන්නේ මේ ගහලා තියෙන්නේ. හරි. එතකොට මේ වගේ බලනකොට නිව් ඩේල් එකේ තමයි දින 46ක් වැඩි දින ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් වෙලා දුරට ගොඩක් ප්‍රෙසිවිටිව්ස් වගේ ෂෙල් ලයිෆ් එක වැඩි කරන්න එකතු කරගන්න අතරෙම මේ කොත්මල එකත් ප්‍රෙසිවිටිව්ස් පාවිච්චි කරලා දෙනවා. මේක ෂෙල් ලයිෆ් එක වැඩි කරගෙන තියෙනවා. මම ඉදිරියේදී කතා කරන්න මොනවද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. දැන් මෙයාලා පාවිච්චි කරලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ෂෙල් ලයිෆ් එක වැඩි කරන්න මේ INS202 වගේ ප්‍රෙසිවිටිව්ස් මම ඒ ගැන කතා කරන්න. හරි. ඊට පස්සේ අපි කතා කරමු මේ වගේ sugar levels ගැන. දැන් sugar levels ගැන කියනකොට මේකේ අදහසක් ගන්න කියන්නේ මේකේ දැන් ග්‍රෑම් 80 වගේනේ මේක එක සර්විං එකක්නේ. දැන් අපි කියන්නේ දැන් පොඩි බබෙක්ට නම් මේකේ හැන්දක් දෙකක් එහෙම දෙන්න පුළුවන්. නමුත් ඔයා මේක ගත්තාම කණින් ගත්තාම මේ ග්‍රෑම් 80ම වගේ බඩට යනවානේ. එතකොට මේ ග්‍රෑම් 80 තියෙන sugar level එක සඳහන් කරනවා නම් මම හිතනවා හොඳයි කියලා. හරිද? මේක මගේ personal opinion එක. මගේ අදහසක්. මේක suggestion එකක් විදිහට ගන්න පුළුවන්. මේක වැරද්දක් නෙමෙයි. හරිද? මේක ගන්න පුළුවන් මේ නිෂ්පාදනය කරන ආයතන වලට constructive criticism එකක් කියලා. හරිද? ඒක නිසා මේක positive විදිහට අරගෙන ඔයාලට පුළුවන් මේක කන්සිඩර් කරලා බලන්න මගේ ෆීඩ්බැක් එක. හරිද? දැන් ග්‍රෑම් 80ක තියෙනවා නම් ග්‍රෑම් 100ක දාන්න නැතුව සාමාන්‍යයෙන් ග්‍රෑම් 80ෙම දැම්මොත් එහෙම ඒක හොඳ ඩීටේල් එකක් අර කැල්කියුලේට් කර කර බලන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේක හදා ගන්නත් පුළුවන්. හරිද? කැල්කියුලේට් හදා ගන්නත් පුළුවන්. මමත් එහෙම තමයි කරේ. දැන් මේ වගේ තියෙන sugar levels එක තියෙන්නේ ග්‍රෑම් 100ක. හරිද? ගොඩක් ඒ වගේ ග්‍රෑම් 100ක සමහර ඒ වගේ සමහරක් ඒ වගේ මේකේ ග්‍රෑම් මේකේ හරි ප්‍රමාණය කියන්නේ ග්‍රෑම් 80ක තියෙන සීනි ප්‍රමාණය මේකේ සඳහන් කරලා තියෙනවා. ගොඩාක් වෙලාවට මේ ට්‍රැෆික් ලයිට් වල තියෙන්නේ ගොඩාක් වෙලාවට ට්‍රැෆික් ලයිට් වල සහ මේකේ නියුට්‍රිෂන් ෆැක්ට් ටේබල් එකේ ඉගෙනත් මම පස්සේ කතා කරන්න. සමහර ටේබල් තියෙනවා ඇත්තටම ලොකු ඉන්ෆෝමේෂන් ටිකක් ගේන්නේ නැති. නමුත් බහුතරයක් යෝගට්ස් වල හොඳ නියුට්‍රිෂන් ටේබල් එකක් දාලා තියෙනවා. නියුට්‍රිෂන් ෆැක්ට් ටේබල් එකක්. නමුත් මේ කලර් ලයිට් වලනේ අර මේන්ම අපි ફોකස් කරන්නේ දැන් ගොඩක් ඒ වගේ sugar level එක නිකන් සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ sugar level අධික sugar ප්‍රමාණයක් අර traffic light වල red color එක නෑ. හරිද? මේකකවත් red color එක නෑ. හැබැයි මම කියන්නම් මේ sugar levels මේ වගේ. හරිද? අපි දැනගන්න එක වටිනවා. මම මේක ඔයාලා වෙනුවෙන් හදුවා මේකට මේ ප්‍රමාණයට අදාළව. ඒ කියන්නේ ග්‍රෑම් 80 නම් ග්‍රෑම් 80ට අදාළව ග්‍රෑම් 75ට අදාළව මේ දැන් CIC එකේ ග්‍රෑම් 75 නියෝගට් එකේ ප්‍රමාණය මේ 75ට අදාළව sugar levels කොච්චර තියෙනවද කියලා. sugar මේකේ content එක කොච්චරද කියලා. මොකද මේකේ ingredient section එකට ගියාම ඔයාලට sugars වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙයි. ඒකේ second හරි main ingredient එක විදියට milk කෙනකොට second ingredient එක විදියට sugar එකතු වෙන නිසා. ඉතින් මේකේ sugar levels ගත්තාම ග්‍රෑම් 80ක ග්‍රෑම් 9.6ක් පැලවත්ත ඒ වගේම කොත්මලේ ටිකක් වැඩි 11.288ක් ග්‍රෑම් 80ක ඒ වගේම rich life එකේ කොත්මලේකට වඩා අඩුයි. නමුත් පැලවත් එකට වඩා වැඩි. හරිද? ඒ වගේම CIC එකෙත් ඒ වගේ ප්‍රමාණයක් තියෙන rich life එකේ වගේම new deal එකේ වැඩි අර ඔක්කොටම වඩා ඒ කියන්නේ පැලවත්ත කොත්මලේ rich life CIC හැම එකකටම වඩා new deal එකේ වැඩි. ඒ වගේම අඹේවෙල එකේ ඔක්කොටම වඩා වැඩි වගේ. ඔව් අඹේවෙල එකේ ටිකක් වැඩි. ඒ වගේම highland එකෙත් අඩුයි. හරිද? highland එකෙත් අඩුයි කම්පෙයාර් කරාම. ඒකට වැඩිම ඉන්නේ මේ අඹේවෙල එක ටිකක් වැඩි. හරිද? අඹේවෙල එකේ sugar content එක ටිකක් වැඩි අනිත් ඒවාට සාපේක්ෂව. හරිද? අනිත් ඒවාට සාපේක්ෂව අඹේවෙල එකේ 11.84ක් තියෙනවා ග්‍රෑම් 80ක. හරිද? sugar සාමාන්‍ය කියන්නේ 12ක් වගේ තියෙනවා. ඒ වගේම කොත්මල් එක තමයි ඊළඟට new deal එක තමයි ඊළඟට වැඩිම ඊට පස්සේ කොත්මල්. හරිද? එතකොට අඹේවෙල first sugar වැඩිම ඊට පස්සේ new deal එක ඊට පස්සේ කොත්මල් එක. හරිද? මේ ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ආපහු යමු අපේ review එකට. හරි.
ඉතින් එතකොට ඔයාලා තේරුම් ගන්න සුගර්ස් වැඩි මේ වගේම සුගර්ස් අඩුම එකක් තියෙනවා. සුගර් අඩුම එක තමයි මේ පැලවත්ත යෝගට් එක. පැලවත්ත යෝගට් එක තමයි සුගර්ස් අඩුම ග්‍රෑම් 80ක. හරිද? ඒක මේ කනකොට ඒ ටේස්ට් එකෙන් කියන්න පුළුවන්. මම මොකද මේ වෙනකොට මේ යෝගට්ස් එකම මේ try කරලා බලලා තියෙන ඊට පස්සේ තමයි මට තේරුනේ මේ මම මේ food review එකේ මේක කැම කාලත් ඔයාලට ඒ වෙලාව experience කරන්න ඕනේ කියලා. ඒ නමුත් යාළුවනේ මට ඕනේ වුණා මේ unique experience එක මේක ගන්න. හිමින් කාලා මේ වගේ රහ ඒ දේවල් ගැන පොඩි අදහසක් ගන්න. එතකොට ඇත්තටම අර කලර්ස් ගැන ඒකට මට ලොකු වෙලාවක් යනවා. ඉතින් ඒක නිසා මම හිමින් මේ ඔක්කොම try කරලා බලුවා. ඉතින් ඒක නිසා තමයි දැන් මේක කඩලා තියෙන්නේ. ඒකට ඉතින් sorry ඉතින් ඊළඟ දවසේ ඉඳන් මම එහෙම කරන්න නැතුව ඉන්නවා. හරි. ඊට පස්සේ අපි ගොඩක්ම වැදගත් වෙන දෙයක් නේ ප්‍රෝටීන් කන්ටෙන්ට් එක. සමහර වෙලාවට ජිම් එකට යන්න කලින් නැත්නම් ජිම් එකකින් ආවට පස්සේ පෝස්ට් වර්ක්අවුට් මීල් එකක් විදිහට නැත්නම් ප්‍රී වර්ක්අවුට් මීල් එකක් විදිහට ගොඩක් වෙලාවට යෝගට් එකක් ගන්නවා ඉක්මනින්ම ගන්න. සමහර වෙලාවට අපිට ප්‍රෝටීන් සප්ලිමන්ට්ස් ගන්න සල්ලි නැහැනේ ගොඩක් දෙනෙකුට. එතකොට ඉතින් මේ වගේ යෝගට් එකක් කියන්නේ ක්ෂණිකව ගන්න පුළුවන් හොඳ ආහාරයක් කියලා විදිහට තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. එතකොට බලමු අපි මේ යෝගට්ස් වලින් කොච්චර හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන යෝගට් එකක්ද තියෙන්නේ කියලා. මේ වගේ යාළුවනේ මේ ප්‍රෝටීන් කන්ටෙන්ට් එක. ප්‍රෝටීන් කන්ටෙන්ට් එක බලනකොට මේකේ තියෙන්නේ 2.9 ග්‍රෑම් ප්‍රෝටීන් තියෙන මේ ග්‍රෑම් 80කම තියෙන 2.9. ඊට එතකොට පොත් මාලේ ඒක 3.2යි. ඊට පස්සේ මේ රිච් ලයිෆ් එකත් ඒ වගේම ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 3.2 2.9 වගේ අතර ප්‍රමාණයක තමයි මේ හැම 2.9 සහ 3.2 අතර ප්‍රමාණයක තමයි මේ ග්‍රෑම් 80ක සහ ග්‍රෑම් 75ක හැම යෝගට් එකකම ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙන. ඉතින් එහෙන් බැලුවාම බරත් එක්ක බැලුවාම ඇත්තටම ලොකු ප්‍රමාණයක් නෙමෙයි. හරිද? පොද ප්‍රෝටීන් සෝස් එකක් ගන්න පුළුවන් ආහාරයක් නම් නෙමෙයි. හරිද? ඒ වගේම තමයි මේකේ කිව්වහම දැන් ගන්න පුළුවන් උපරිම ප්‍රෝටීන් ප්‍රමාණය ගන්න පුළුවන් හොඳම යෝගට් එක මොකද්ද මේ වගේ. මේ වගේම බැලුවහම යාළුවනේ මේ වගේම මට ආපු යෝගට්ස් වලින් මේ හයිලන්ඩ් යෝගට් එක තමයි මුල් තැන ගත්තේ. හයිලන්ඩ් යෝගට් එකේ ග්‍රෑම් 4ක් 3.9ක් වගේ ප්‍රෝටීන් ප්‍රමාණයක් තියෙනවා. හරි. ඊට පස්සේ ෆැට් එක. ඒකත් අපිට වැදගත් වෙනවනේ ෆැට් එක. මේ දේ කොච්චර තියෙනවද? මේ දේ යාළුවනේ මේ හැම යෝගට් එකකම ග්‍රෑම් 3 වගේ ප්‍රමාණයක් ඊට සමීප ප්‍රමාණයක් තියෙනවා හැම එකකම. ඒක නිසා ඒක වගේ ගොඩක් වැඩියෙන් තියෙන මොකද්ද අඩුවෙන් තියෙන මොකද්ද කියලා නෑ. හැම එකකම ග්‍රෑම් 3 වගේ ප්‍රමාණයක් සාමාන්‍ය අගයක්. හරි. ඊට පස්සේ අපි කතා කරමු යාළුවනේ දැන් අපි ගොඩක් වෙලාවට ප්‍රොඩක්ට් එක රිවිව් කරනකොට සහ මහ ජනතාව විදියට නැත්නම් පාරිභෝගිකයෝ විදියට අපි ගොඩක් වෙලාවට බලන අපිට සරලව වැටහෙන තැනක් තමයි අපි නියුට්‍රිෂනිස්ට්ලා නෙමෙයි පෝෂණ වේදිකෝ නෙමෙයි. ඒ වගේම අපිට ගොඩක් දේවල් මේ ඉගෙන ගන්න ගෙන නෑ මේ සම්බන්ධව අපිට ප්‍රෙසිවිටිව්ස් කිව්වට ෆුඩ් ඇඩික්ටිව්ස් කිව්වට ෆුඩ් කලර්ස් කිව්වට මේ වගේ නම්බර්ස් වලින් ගහලා තිබ්බට INS නම්බර්ස් වලින් ගහලා තිබ්බට සමහර වෙලාවට මේ දේවල් අපිට නුහුරු වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ දේවල් ගැන බලන්නේ අවධානය දෙන්නේ නෑ වෙන්න පුළුවන්. අපිට සීනි කියන දේ තේරෙනවා, ලුණු කියන දේ තේරෙනවා, ඒ වගේ දේවල් තේරෙනවා. නමුත් සෝඩියම් කිව්වහම ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා මේකේ තියෙන මේ ගොඩක් හොඳ හරියට පැහැදිලිව සඳහන් කරලා තියෙන නියුට්‍රිෂන් ටේබල් එක ගැන අවධානය දිය යුතුමයි. මොකද ෆුඩ් එකක ආහාරයක මේ නියුට්‍රිෂන් ලේබල් එක සහ මේ කලර් ලයිට්ස් කියන දේ දැන් තිබිය යුතුමයි ගොඩක් දුරට. මම හිතන්නේ එහෙම නීතියකුත් තියෙනවා මම ඒක ගැන එච්චර ලොකුවට දන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම මේ වගේ නියුට්‍රිෂන් ලේබල්ස් තිබිය යුතුමයි මේ වගේ ආහාරවල මම දන්න තරමේ. ඉතින් මේ නියුට්‍රිෂන් ලේබල් වල හොඳම නියුට්‍රිෂන්ස් ලේබල් ටික මොනවද? මේ හැම එකකම යාළුවනේ හොඳ නියුට්‍රිෂන් ලේබල් ටිකක් තියෙනවා. නමුත් මේකේ පොඩි අඩුපාඩු දෙකක් මම දකිනවා ප්‍රොඩක්ට් දෙකක. ඒ තමයි අබේවැල සහ මේ පැලවත්ත. හරිද? අබේවැල සහ පැලවත්ත. ඒකට හේතුව තමයි මේ හැම එකකම හොඳට නියුට්‍රිෂන් ලේබල් එක ඒකේ තියෙන නියුට්‍රියන්ට්ස් එක මේකේ තියෙන කැල්සියම් added sugar protein fat මේ saturated fatty acids trans fatty acids calcium sodium මේ දේවල් ගැන හරියටම energy එක calories වලින් මේ ලස්සනට විස්තරයක් මේ ටේබල් එකක දාලා තියෙනවා. කීයෙන් කී දෙනාද බලන්නේ කියලා නම් දන්නේ නැහැ. නමුත් ඇත්තටම මම දන්නවා දැන් කාලේ මිනිස්සු බලනවා. අනිවාර්යෙන් fit geek එක එකතු වෙන ඔයාලත් අනිවාර්යෙන්ම බලනවා කියලා දන්නවා. ඉදිරියේදී මේ channel එක එකතු වෙලා ඉන්න ඔයාලත් අනිවාර්යෙන්ම මේ ගැන අවධානය දෙනවා කියලා මම හොඳින්ම දන්න දෙයක්. ඉතින් ඒක නිසාම මේ නියුට්‍රිෂන් ලේබල් එක ගොඩක් වැදගත් ඔයාලට. නියුට්‍රිෂන් ලේබල් එක දැක්වීම සහ පෙන්වීම හරියට පැහැදිලිව පෙන්වීම අතින් ගොඩක් හොඳ තැනක ගොඩක් යෝගට්ස් බ්‍රෑන්ඩ් සහ ඒ වගේ තියෙන මේ ෆුඩ් ලේබලින් තියෙනවා. නමුත් විශේෂයෙන් දෙකක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක පැලවත්ත ඒ වගේම මේ අබේවැල්. ඔයාලට පේනවා ඇති මේ පැලවත්ත එකේ මේ නියුට්‍රිෂන් ෆැක්ට් ලේබල් එක. මෙච්චරයි. හරිද? දැන් එනර්ජි, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ෆැට්ස්. ඒකට කියන්නේ මේවා විතරයි නේ ඕන කියලා. දැන් සමහර වෙලාවට දැන් මේක මට නම් ප්‍රමාණවත් මදි. හරිද? මොනවද තියෙන්නේ කියලා ප්‍රමාණවත් මදි. දැන් අඩුම ගානේ මෙන්න මේ වගේ හොඳ නියුට්‍රිෂන් ෆැක්ට් ටේබල් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. හරිද? දැන් මේ වගේ මෙන්න මේ වගේ සරලව දානවා. දැන් මේ වගේ මේ හයිලන්ඩ් වගේ හොඳ නියුට්‍රිෂන් ෆැක්ට් per serving per 100 gram වෙන වෙනම තියෙනවා. ඒ වගේ හොඳින් දක්වා තියෙනවා. නමුත් මේ බලන්න මේකේ තියෙනවා. හැබැයි මේක ඇත්තට මේක නියුට්‍රිෂනල් ඉන්ෆෝමේෂන් කියලා දාලා තියෙනවා. මේක මේ මාර අමාරුයි කියවන්න. මේ යටින් තියෙන්නේ. පේනවද? යටින් තියෙන්නේ මේ ඒවා.
ඒක වුණාට මාර අමාරුයි කියවන්න ඕක හොයන්න ගියාම එපා වුණා. දැන් මට ඇත්තටම මේක මාර අමාරුයි කියවන්න. එක එක්කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ මට සාමාන්‍යයෙන් මේ අනිත් දේවල් එක්ක කම්පෙයාර් කරාම මේක අමාරුයි කියවන්න. ඒක නිසා මේකට අවධානය යනවා. මේ නියුට්‍රිෂන් ෆැක්ට් ලේබල් එකට අවධානය යනවා සහ මේක කම්පෙයාර් කරන්න අමාරුයි. අපි සාමාන්‍ය ප්‍රොඩක්ට් එකක් ගන්නකොට විශේෂයෙන්ම මම ගිහලා ප්‍රොඩක්ට් එකක් ගන්නකොට සහ මම ගොඩක් වෙලාවට ඔයාලට වීඩියෝ වලින් කියනකොට කියන දෙයක් තමයි හැම වෙලේම ප්‍රොඩක්ට් දෙයක් අරගෙන කම්පෙයාර් කරලා බලන්න. බෙස්ට් ප්‍රොඩක්ට් එක තෝරගන්න මම ඔයාලට උපදෙස් දෙනවා. නමුත් මේ වගේ දෙයක් වුණාම මේ වගේ ටේබල් එකක් නැතුව මේ වගේ දෙයක් වුණාම එයාලා උපදෙස් දෙන්නේ මේවා කරන්නේ නැහැ. ඒ කියන්නේ උපදෙස් දුන්නත් මේ වගේ මේ එයාලට කම්පෙයාර් කරන්න අමාරුයි. කස්ටමර්ස්ලාට කම්පෙයාර් කරන්න අමාරුයි. ඒක නිසා මම මගේ සජෙෂන් එකක් තමයි පුළුවන් නම් මේ මැනුෆැක්චරින් මේ දේවල් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය මේවා එහෙම පොඩියට මේවා කරලා හයිලයිට් කරලා පුළුවන් නම් මේ නියුට්‍රිෂන් ටේබල් එකක් ඇඩ් කරන්න. ඒ වගේම තමයි පළවත් එකේ නම් එහෙම දෙයක් වෙන්නල් නැහැ නියුට්‍රිෂන් ටේබල් එකක් කියලා මේ පොඩි එනර්ජි ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් ෆැට්ස් කියලා තියෙනවා හරියට ඩිස්ට්‍රිබියුෂන් එක එක්ස්ට්‍රැක්ට් කරලා ඉන්ෆෝමේෂන් ගොඩාක් ලොකු ඉන්ෆෝමේෂන් ප්‍රමාණයක් නැහැ. මේ ටිකක් පැහැදිලි. හරිද? මේකට වඩා පැහැදිලි. පළවත් එකට වඩා අබේවැලේකට වඩා පැහැදිලි. හරි. ඊට පස්සේ අපි මේ වීඩියෝ එකේ වැදගත්ම කොටස තමයි ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක. හරි ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක මේ හැම යෝගට් එකකම ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකක් තියෙනවා. මේ ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා යාලා පාවිච්චි කරන ද්‍රව්‍ය. මුලින්ම මම මේ තියෙන හැම යෝගට් එකේම මේ ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එකේ එකින් එකට ගිහිල්ලා බැලුවා. ගොඩාක් දේවල් වල හරිම සරලව කියවන්න පුළුවන් විදිහට කීපයක් එකතු කරලා. විශේෂයෙන්ම යෝගට් එකක් හදනකොට විශේෂයෙන්ම ඉන්ඩස්ට්‍රි එකේ යෝගට් එකක් හදනකොට ජෙලටින් පාවිච්චි කරනවා. ඒකට මුහුම්කාරක කල්චර් පාවිච්චි කරනවා. ඊට පස්සේ නැචරල් අයිඩෙන්ටිකල් වැනිලා ෆ්ලේවර් එක පාවිච්චි කරනවා. මොකද ඔයාලා දන්නවා ඇති අයිඩෙන්ටිකල් වැනිලා ෆ්ලේවර් කිව්වහම එතන මේ නැචරල් ප්ලාන්ට් බේස් වැනිලා ෆ්ලේවර් එකක් නෙමෙයි man made synthetic lab ෆ්ලේවර් එකක් තියෙන්නේ අයිඩෙන්ටිකල් වැනිලා ෆ්ලේවර් එකට. ඒක නිසා මේක නැචරල් නෙමෙයි. මේ හැම යෝගට් එකකම ඒක පාවිච්චි කරලා තියෙනවා. ඒකට හේතු වෙන්නේ ගොඩාක් දුරට මේ වැනිලා කියන ශාකයෙන් මේ වැනිලා ෆ්ලේවර් එක අරගෙන මේක යෝගට් එකට දාන තරම් එච්චර ලොකු මූල්‍යමය වියදමක් දරන්න ටිකක් අමාරුයි මේ ගානකට දෙන යෝගට් එකක. ඒක නිසා වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒ වගේම යාළුවනේ මේකට පාවිච්චි කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මිල්ක් සොලිඩ් පාවිච්චි කරනවා. මිල්ක් සොලිඩ් ගොඩක් වෙලාවට තික්න එකක් විදිහට ඒ කියන්නේ යෝගට් එකක තික්නස් එක වැඩි කරන්න ඒකට අපි කියන දෙයක් තමයි මේ ස්පූන් තික් කරන්න. ඒ කියන්නේ ස්පූන් එකකින් ගන්න පුළුවන් තරමින් ඒක තික් කරගන්න ඝන කරගන්න උදව් වෙනවා මේ වගේ මිල්ක් සොලිඩ් පාවිච්චි කරන එකෙන්. ඒ වගේම තමයි මේකට මිල්ක් සොලිඩ් වෙනවනේ. සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති මේ යෝගට් වලින් රිලීස් වෙනවා මේ වෝටරි ලික්විඩ් එක. ඒක උඩ තියෙන වතුර වගේ. ඒක අඩු කරන්න මේ තික්නස් එක වැඩි කරන්න මේක සොලිඩ් තියාගන්න ගොඩක් වෙලාවට මිල්ක් සොලිඩ් පාවිච්චි ඒ වුණාට දැන් මේ එක්ස්ට්‍රා මිල්ක් සොලිඩ් පාවිච්චි කරලා මේක තික්නස් එක වැඩි කරන ගාම මේක ඝනව තියාගන්න ඒ වගේම අර වෝටර් ඉෆෙක්ට් එක අඩු කරගන්න මේ මිල්ක් සොලිඩ් වැඩිපුර පාවිච්චි කරන්න ගොඩක් වෙලාවට මේක නිකන් අර පිටි රහක් වගේ එහෙම නැත්නම් අර පවුඩරි ටේස්ට් එකක් තමයි එන්නේ. ඔයාලට ඒක හම්බෙලා ඇති. මටත් ඇත්තට මේක සමහර දවස්වල ඒ වගේ ටේස්ට් එකක් සමහර යෝගට් වල ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට අර ගොඩක් මේ බ්‍රෑන්ඩ් ඒ වගේ එක නෙමෙයි. ගොඩක් වෙලාවට අර හිතන්නකො කොහේ හරි යනකොට හම්බ වෙනවා යෝගට් එකක් කඩේක තියෙනවා බ්‍රෑන්ඩ් එක තම දන්නෙත් නැහැ මොනවද දන්නේ නැහැ. ඒ වුණාට කනවා. ඒ වුණාට සමහර වෙලාවට ඒ වගේ යෝගට් එකක සමහර වෙලාවට අන්න අර වගේ ෆ්ලේවර් එකක් එන අවස්ථා තියෙනවා. හරිද? නමුත් මේවා අර ස්ටෑන්ඩඩ් එකකට හදන නිසා ඒ යම් ප්‍රමාණවල වලින් නිසි ප්‍රමාණවල වලින් පාවිච්චි කරන නිසා මිල්ක් සොලිඩ් එහෙම ගැටලුවක් එන්න නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම නැතිව අවස්ථාව නැතුවම නෙමෙයි. හරිද? ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක. ඒ කියන්නේ අඩංගු දේවල් ගැන කතා කරනකොට මේ යෝගට් වල යාළුවනේ අඩුවෙන්ම අඩංගු දේවල් තියෙන යෝගට් එක. මොකක්ද? අඩුවෙන්ම අඩංගු දේවල් තියෙන යෝගට් එක තමයි ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම කල්චර් නැත්නම් මුහුම්කාරක, ඒ වගේම සීනි, ඊට පස්සේ අයිඩෙන්ටිකල් වැනිලා ෆ්ලේවර් එක, ඊට පස්සේ ජෙලටින්. මේ ටික අඩංගු එකම යෝගට් එකයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ ආටිෆිෂල් කලර්ස්, ආටිෆිෂල් ප්‍රිසර්වේටිව්ස්, ආටිෆිෂල් ස්වීට්නර්ස්, ඒ දේවල් මොනවත් ආටිෆිෂල් කලර්ස් පාවිච්චි කරන්නේ නැති යෝගට් එකක් විදියට මේ හයිලන්ඩ් යෝගට් එක තමයි මම හොයාගන්න පුළුවන් වුණේ මේ ඉන්ග්‍රීඩියන්ට් සෙක්ෂන් එක බලනකොට. ඊට සමානවම තමයි පළවත් යෝගට් එකත් ඊට සමානවම යනවා. ඒ වගේම ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණයක් තමයි අඩු ඉන්ග්‍රීඩියන්ට් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. නමුත් ගොඩාක් ඒ වගේ ආටිෆිෂල් කලර්ස්, ආටිෆිෂල් ප්‍රිසර්වේටිව්ස් පාවිච්චි. හැබැයි යාළුවනේ ඒ අතරිනුත් මේ හයිලන්ඩ් යෝගට් එක මට මතකයි කාලයකට කලින් මම මේ ගැන වීඩියෝ එකක් කරා. හයිලන්ඩ් යෝගට් එක ගැන කියලා මේ ටාටා සයින් කියන සංයෝගය අපි කිව්වොත් මේ කලර් ඇඩික්ටිව් එක ගැන මම කතා කරා. ඒ කතා කරන කාලේ මම කිව්වා ගොඩක් රටවල බෑන් කරපු මේ ටාටා සයින් ගොඩක් යෝගට් වල සහ ගොඩක් ආහාරවල අයිස්ක්‍රීම් වගේ ආදී වල කිරි අයිස්ක්‍රීම් යෝගට් වල මේ ටාටා සයින් කියන මේ ෆුඩ් කලර් ඇඩික්ටිව් එක අයින් කරන්න හේතුව විදිහට ගොඩක් සමීක්ෂණ වලින් කියවෙනවා මේක ගොඩක් ළමයින්ගේ හරිද අපේ ළමයින්ගේ
හයිපර් ඇක්ටිවිටි එක වැඩි කරන්න හේතු වෙනවා කියලා මේ සංයෝගය. ඉතින් ඒක නිසා ගොඩාක් රටවල් වල බෑන් කරලා තියෙනකොට ලංකාවේ ගොඩාක් කාලෙකට ඉස්සර ඉඳන් පාවිච්චි කරා. නමුත් එයාලා මට මතකයි හයිලන්ඩ්ලා එයාලා නොටිස් එකක් දාලාම මේකේ කලර් එක වෙනස් කරා, කලර් එක අයින් කරලා මේ ෆුඩ් කලර් ඇඩික්ටිව් එක එයාලගේ යෝගට් වලින් අයින් කරනවා කියලා එයාලා නොටිස් එකක් එක්කම මේක අයින් කරා. ඒකට පස්සේ තමයි මේක අර කිරික් පාට අර නිකන් කහ පාට අයින් වෙලා ඒක සුදු පාට උනේ. නමුත් යාළුවනේ අනිත් යෝගට් හැම එකකම වගේ බහුතරයක් යෝගට් වල ඒ දේ පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේ permitted colors කියලා මේ පැලවත් එකේ පවා ඒක පාවිච්චි කරනවා. ඒක නිසා තමයි මේ යෝගට් එකට ඒ කලර් එක කහ පාට වගේ කලර් එකක් හම්බෙන්නේ. ඒ වගේම තමයි දැන් කොත්මලේලා වගේ ගත්තොත් කොත්මලේලා පාවිච්චි කරනවා synthetic color එකක් INS 110 sunset yellow එක. ඒ වගේම preservatives විදිහට මේ shell life එක වැඩි කරන්න INS 202 ඒක නිසා මම හිතනවා යාළුවගේ මේ දින 32ක shell life එක වැඩි කරන වැඩේ සාර්ථක වෙලා තියෙනවා කියලා. මම මේ ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. හරිද? ඔයාලට පුළුවන් කමෙන්ට් කරන්න, ඔයාලගේ අදහස් බෙදා ගන්න. මම මේ හොයාගත්ත දේවල් ඔයාලා වෙනුවෙන් බෙදාගන්නේ සමාජයේ කතිකාවක් මේ ගැන ඇති කරවන්න. එතකොට මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් දේවල් කතා කරවන්න ඔයාට අදහස් ලබා දෙයි කියලා. ඒ කියන්නේ හිතන්න අදහස් ලබා දෙයි කියලා. ඒ වගේම ඔයාට choice එකක් තෝරගන්න. මේවා අතරින් ඔයාගේ ළමයින්ට choice එකක් ගන්න මගේ රිවිව් එකත් යම් තාක් දුරකට 100%කින් හරි වැදගත් වෙයි කියලා මම හිතනවා. මේක ගොඩාක් අර ෆැන්සි රිවිව් එකක් නෙමෙයි. මේක මට පුළුවන් තරම් ඉන්ෆෝමේෂන් එකතු කරලා ඔයාලා වෙනුවෙන් බෙදා ගන්න සාමාන්‍ය කෙනෙකුගේ රිවිව් එකක් විදිහට ගන්න පාරිභෝගික රිවිව් එකක් වගේම මේ ආහාර සහ ආහාරවල ගුණාත්මක භාවය ගැන කතා කරන්න ආස කරන පුද්ගලයෙක්ගේ රිවිව් එකක් විදිහට මේක පාවිච්චි කරන්න. ඒ වගේම යාළුවනේ මේ මම කිව්වා වගේම shell life එක වැඩි කරන්න මේ කොත්මලේලා පාවිච්චි කරනවා preservatives ඊට පස්සේ sunset yellow එක මේකේ color එක වෙනස් කරන්න synthetic color එකක් පාවිච්චි කරනවා. මේ හැම color එකක්ම යාළුවනේ ගොඩක් වෙලාවට color එකක් සහ මේකට දාන මේ natural identical vanilla flavors ඊට පස්සේ මේ sunset yellow color එක ඊට පස්සේ මේ Tata Sign වගේ food color addictive දේවල් පාවිච්චි කරන මේ හැම දෙයක්ම synthetic ඒ වගේම ගොඩක් වෙලාවට man made lab එකක් ඇතුලේ මේඩ් කරපු දේවල් මිසක් plant based නෙමෙයි. ඒක නිසා යම් සීමාවන් තුළ ආහාරයට ගැනීම සුදුසුයි. ඒ වගේම සමහර රටවල් වල නම් මේව බෑන් කරලා තියෙනවා. සමහර වෙලාවට අර WHO එක සහ American Heart Association මේ දේවල් එක්ක එයාලා කියලා තියෙන ප්‍රමාණයන් වලට අනුකූලව මේවා නිෂ්පාදනය කරනවා තාමත් කර්මාන්තශාලාවල එන ආහාර ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් ඒක නිසා ඔයාලා මේ ගැන අවබෝධයෙන් ආහාරයට ගන්න. හැබැයි ඉතින් කියන්න සතුටුයි අපිට තියෙන හයිලන්ඩ් එක මේ හයිලන්ඩ් එකේ මේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. හරි. ඉතින් ඒ වගේම තමයි යාළුවනේ විශේෂ දෙයක් කියන්න ඕනේ මේ නිව්ඩේල්ලා. හරිද? නිව්ඩේල්ලා the only set yogurt in Sri Lanka with DR20 probiotics. හරිද? probiotics නැත්නම් culture මේකට ඇඩ් කරන මුහුන් කාරක. එක තියෙන මේ probiotics. එයාලා විශේෂ වර්ගයේ type එකේ probiotics ටිකක් ඇඩ් කරනවා කියලා එයාලා කියනවා. දැන් ඇත්තටම ගත්තොත් මේ probiotics ඔයාලට උදව් වෙනවා ඔයාලගේ digestion එකට ආහාර අවශෝෂණය ආහාර දිරවීමේ ක්‍රියාවලියට. ඒ වගේම දැන් මේ බැක්ටීරියා ඔයාගේ යෝගට් එකේ තියෙන milk sugar digestion එකටත් උදව් වෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට probiotics ඔයාලගේ body එකේ defense system එකට support කරනවා. ඉතින් ඒක නිසා යාලා මේක විශේෂයෙන් පැහැදිලිව මෙන්ෂන් කරනවා ලංකාවේ තියෙන අනිත් යෝගට් වලට වඩා probiotics මේකේ ඇඩ් කරලා තියෙනවා කියලා. නමුත් යාළුවනේ ගැටලුව තියෙන්නේ යෝගට් එක ගහලා තිබ්බ පළියට probiotics තියෙනවා අනිත් ඒවට වඩා හොඳයි කියපු පළියට ඔයාලා අනිත් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අනිත් දේවල් ගැන බලද්දී මේ යෝගට් වල artificial colors, color additives, ඊට පස්සේ preservatives, stabilizers ඇඩ් වෙනවා. ඉතින් ඒත් එක්ක බලනකොට මේ රිවිව් එකේ හරිද? මේ රිවිව් එකෙන් පොදුවේ බැලුවාම මගේ අදහසට අනුව හයිලන්ඩ් යෝගට් එක හරිද? හයිලන්ඩ් යෝගට් සහ පැලවත් යෝගට් එක අංක 1 හයිලන්ඩ්ටත් අංක 2 පැලවත්තටත් මට දෙන්න පුළුවන්. අනිත් යෝගට් වලට වඩා. හරිද? මොකද අනිත් යෝගට් වල ගොඩක්ම මේ හයිලන්ඩ් යෝගට් එකේ නම් ගොඩාක් වෙලාවට කිසිම කලර් එකක්, කලර් ඇඩික්ටිව් එකක්, ප්‍රෙසර්වේටිව් එකක් පාවිච්චි කරලා නැහැ. ඒක නිසා ඒකට මුල්ම තැනක්. නමුත් මේකේ කලර් ඇඩික්ටිව් එකක් විදිහට INS 102 කාණ්ඩේ Tata Sign කියන කලර් ඇඩික්ටිව් එක පාවිච්චි කරලා තියෙනවා. ඒක නිසා තමයි මේක දෙවෙනි ස්ථානයට ගන්න. ඒ නිසා තමයි මේක පළවෙනි ස්ථානෙ වෙන්නේ. ඉතින් මේ Fit Geek එකේ රිවිව් එක. පළවෙනි රිවිව් එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් යාළුවනේ
ඉතින් ඒ රිවිව් එකත් එක්ක මම අද මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් රිවිව් එකක් වෙන්න ඇති කියලා මේ යෝගට් ගැන මම කරපු රිවිව් එක සහ මේක තමයි මගේ channel එකේ පළවෙනි රිවිව් වීඩියෝ එක. මේ වගේ තවත් රිවිව් වීඩියෝ ගොඩාක් මම එකතු කරනවා. ඔයාලා පල්ලෙහින් කමෙන්ට් කරන්න ඔයාලට මොන වගේ රිවිව්ස් වීඩියෝද ඕනේ, මොන වගේද මේ channel එක වෙනස් වෙන්න ඕනේ, මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොන වගේ වෙනස් වෙන්න ඕනේද, මගේ මේ කරන setup එක කොහොමද වෙනස් වෙන්න ඕනේ. මේක නිකන් බේසික්ම setup එකක්. මම මේ ඇත්තටම කරන්නේ මේක එක්ස්පෙරිමන්ට් එකක් විදියට කරන මේ වීඩියෝ එකක් මේ channel එකට. ඉතින් යාළුවනේ ඔයාලා කියන්න කැමතිද මොන වගේ දේවල්ද ඇඩ් වෙන්න ඕනේ, මොන වගේ දේවල්ද රිමූව් වෙන්න ඕනේ මේ කියන දේවල් වලින් කියලා ඔයාලාම තීරණය කරන්න. ඉතින් ඔයාලගේ ෆීඩ්බැක් එකත් එක්ක අපි හොඳට විදිහට මේ ෆුඩ් රිවිවිං channel එක ඉදිරියට කරගෙන යමු. ජය